කලංක ගද්ද කරන්නේ මොකදන ඉන්නල ගබ්බ පාරම ඇදුම තියෙන කට්ටේ පාවිච්චි කරනේ මේ ඉතින් බෙහෙත් තියනට බොන්ඩ ඇතුම තිනට බෙත් මදන බොන්න ඉතික ඉන්නට පාවිචිරන්න යන මේ ඉන්නලකයි බොන බෙහෙත් අතර වෙනස් කටියක් තියෙන කතා කරනද ඕද ගෙනාව යොක් කතා කරම මගේ බෑගක තිබල හම්බුණේ යාලු ගින්හලක එතකොට ලහිරු අද මේ බොන බෙහෙත් ඇයි බොන්න ඇත්තේ ඉන්නලක පාචර නැගිල හුව දැන් සාමාන්‍යයෙන් අපි ඇදුමන්න ඉන්නහෙලස් පාච්චි කරන්න ඇදුම ගන්න අපේ ශෂන පද්ධති ඇතන ලක්න තට ඉන්නහෙලක පාච්චි කරපුහම අපි කෙලින්ම මේක යන්න අපේ ශෂන පද්ධතිය බොන බෙහෙත අබ්බිවොත් ඒක ගිහිල්ලා අපේ ආමාශයෙන් හරි අවශෝෂනම තැනින් පුරාගෙන ලේවල්ට ගිහිල්ලා ඉටවස් හෙන වටයක් ගහල එන්න ඕන එතකොට ඒකට පොඩි කාලයක් ගතයනවා එතට මේක රැපි ඩක්ෂන ගත්තින ඉන්නලක පාච්චි කරන ඊට අමතරව අපික සිස්ටීමික් සයිටිෆෙක්ෂ එතකොට අපිට අර ලේවල්ට ගිහිල්ල එද වෙන වෙන සයිටිෆෙක් එන්න ඉහල පාච්චි කර එතකොට මේ ඕක පාවිච්චි කරන්න කොමොද මේ කතාරට ඒක ගැන ඒක මේ හොඳ ප්‍රශ්නය අපි දැන් සාමාන්‍ය අපි ඉන්හලක පාච්චි අපි දැන් බොන බෙහෙත බිවොත්න ඒ අදාල අපි ඕනකට මාත්‍රාව ගත්තහම මේ අපේ සම්පූර්ණයට උරගන්නවාන දොර අපි ඉන්හලක පාච්චි කරත් හරිට පාච්චි කර නැත්තන් ඒ අදාල කර මාත්‍රාව අප ඇඟට යන්න එතුර ඒක පාච්චි කරන අපිෙන ඉන්නහල ටෙක්නික්ස් තින තොට ඒක පාච්චි කරද්දි කරන්නවන පිළේ ලත්තියෙන එතුර අපි සාමාන්‍යයෙන් මේකන මේක ඉන්ඩිය එකක් අපිගෙන මේක මීට ඩෝස් ඉන්හෙල කියලා එක මේක අදාල කරන පෆ්ෆයක් ගත්තොත් ඒ අදාල කරන අවසල් ප්‍රමාණයක් අපේ එකන ඒ කරන එක ප්‍රෙස් එක ප්‍රෙස් ප්‍රෙස් එක කොමල් ප් කියල කිය ප් කියලගෙන එතකොට අපි ඒකින් ගත්තහම අදාල කරන අවශ්‍ය ප්‍රමාණ අපේ පෙනහල්වලට ශෂල පද්ධතර යන ඒ අපි හරියට ගත්ත නැත්තන් අදාල කරන මාත්‍රාව යන්න තෝට ඒ අපි කරන්න විදිහත් තියෙනවා අපි සාමාන් ඉන්නහලක පාච්චි කරද්දි ගොඩක්වට මේ දරක් කියල් දෙනවා එතකොට මේ මෞත් පිස්ස අපි කියනවා මේ අපි අයින් කරලා මේ අපි දැන් මේකම පාවිච්චි කරන්න මට ඇදුම නැති නිසා එතකොට මේක දත්වලින් ඒගන්නේ දත්වලින් මේ හපා ගන්නතුව දීවෙන් තොල්වලින් සහ දත්වලින් මේක අපි හොඳ ටයිට් කරගන්න ඕන එකන්නේ ඒ කටින් එලියට යන්න නැති වෙන්න වර්ග පෙස් කරට පස්සේ ඒන බෙහෙත්ටික එලියට යන්න නැතිවෙන්න කටින් එලියට යන්න නැතිවෙන්න හොඳට තොල්වටින් හම වහගන මුලින්ම අපේ තියෙන ඔක්කොම ප්‍රාශවාසවාතය අයින් කරලා හොඳර මේක තියලා හොඳට කිවවාගේක හොඳ ටයිට් කරගෙන හොඳ ගැඹුර හුස්මක් ගන්න ඕනේ මේක ප්‍රෙස් කරනවත් එක්කම හොඳ ගැඹුර හුස්මක් ගන්න ඕනේ අරක හොඳ කෝඩිනේෂන් තියෙනවා ප්‍රෙස් කරන ගමන් තම අපි ගැඹුර හුස්ම ගන්න ඕන ඒක අරගෙන අපි සාමාන්‍යයෙන් අපි කියනවා ඒ හුස්ම අපි ඇඟතුල තියාගන්න හෝල්ඩ් කරගන්න සාමාන්‍ය තප්පර 10ක් විතර හොඳට හෝල්ඩ් කරන් ඉඳලා ඊට පස්සේ හිමීට ස්ලෝලි අපි එක්සල් කරන්න ප්‍රාශාද කරන්න එතකොට මේ ඕක පාවිච්චි කරන්න ගන්න කලින් දැන් ඔය අපි දැන් ඔය මන්නේ ඕක දැක්කම මතක් වුණේ අපි ඔය මේ වාහනවලට ස්ප්‍රේ කරන මේවා එහෙමත් තියෙන ඒ වණන් අපි කරන්න කලින් හොලවනවා ඕකත් එහෙම මේ හොලවල එහෙම ගන්න ඕනේද ඔව් මේක වෙනස් වෙනවා ඒක ඉන්හෙල වර්ගවල සමහරක් ඒවා හොලවන්න සමහරක් ඒවා හොලවන්න ඕනේ දැන් DPI වගේ නම් එහෙම වෙනස් වෙනවා එතකොට ඊළඟ දේ තමයි අපි දැන් එක මාත්‍රාවන වෙනස් වෙනවානේ මේකේ දැන් මේකේ අපි ගහලා තියෙනවා මේකේ 400 කියලා සමහර ඒවා එන්න පුළුවන් 100 මයික්‍රෝග්‍රෑම් 100 එන්න පුළුවන් එතකොට ඒ වගේ ආවොත් අපි ඒක 400 නම් අපි හතරක් ගන්න ඕනේ එතකොට ඒ වගේ ගන්න ඕනේ අප්ගාන වෙනස් වෙනවානේ එතකොට අපි පළවෙනි පාර අරුදි කරලා තප්පර 60ක් ඒ කියන්නේ අපි විනාඩියක් විතර තප්පර 30කට ගත කාලයක් හොඳට අපි ආශ්වාස ප්‍රශ්වාස කරලා තමයි දෙවෙනි එක ගන්න. දැන් ඔය අපි ඇදුම මේ ලොකු අයට විතරක් නෙමෙයිනේ තියෙන්නේ. සමහර චූටි ළමයින්ටත් ඇදුම තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ ඒගොල්ලෝගේ කට සමහරට ඔච්චර ලොකුත් නැහැ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඕක අර මං කිව්වේ අර අපි හරි කෝඩිනේෂන් එකක් තියෙන්න ඕනේ කියලා. මේක ප්‍රෙස් කරද්දිම තමයි අපි හොඳට ගැඹුරු හුස්මක් ගන්න ඕනේ. ඒක කරන්න බැරි කට්ටිය ඉන්න ඕනේ. පොඩි ළමයට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අපි කියනවා සාමාන්‍යයෙන් hand mouth coordination කියලා කියනවා. එතකොට ඒක ප්‍රෙස් කරද්දිම ගන්න තේරෙන්න තියෙන අපි හදලා තියෙන ස්පේස් කියලා. අද ස්පේස් එකක් නැහැ. අපි එඩිට් කරන මල්ලිට කියමු ස්පේස් එකක් පේන්න දාමු කියලා. මේ මල්ලි ඒක දාලා ගන්න. ඊට පස්සේ එතකොට ඒක වෙන්නේ ඒක ඒ ස්පේස් එක හරහා මේක ප්‍රෙස් කරපුවාම මේකේ තියෙන ඒ අදාළ කරන ඖෂධය ස්පේස් එකට එනවා. එතනින් අපිට ඒ ළමයට හරි විශේෂ වැඩිටි කට්ටියට
වැඩිටි කට්ටියට ඔය හැකියාව නැහැ. එතකොට ඒ අදාළ කරන ඖෂධ මාත්‍රාව ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රෙස් කරලා ටික වෙලාවක් එක තියාගෙන ඉන්න ඕන ස්පේස් එක කටට තියලා මේ ප්‍රෙස් කරන්නේ. දැන් ඔක පාවිච්චි කරලා ඉන්නට පස්සේ හොදලා කරන ඒ වගේ දේවල් කරන්න ඕනේද නැත්නම් ඔක නිකන් අපිට අවුලක් නැද්ද? ඔක කියන්නේ ලොකු බලපෑමක් ඒ මොන හරි තියෙනවද? ඔව් ඒක හොදන එක අපි ස්පේස් එකක් ගෙනාපු දවසක අපි ඒක කරලා පෙන්නමු. ඊට අමතරව තව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. හොදනවා කියව මට මතක් වුණේ. අපි දැන් ඒ කියන්නේ ඉන්හෙලර් වර්ග තියෙනවා ඉන්හෙලර්ස්. එතකොට දැන් ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ තියෙන ඉන්හෙලර්ස් තියෙනවානේ. එතකොට අපි දැන් ෆ්ලෝටිකසොන් වගේ එකක් තියතුත් අපි ඒක ඇවිල්ලා ස්ටෙරොයිඩ් වර්ගයේනේ. එතකොට ඒ වගේ එන ඉන්හෙලර්ස් පාවිච්චි කරන කට්ටිය ඉන්හෙලර් පාවිච්චි කරලා පස්සේ හොඳට කට හොදන්න ඕනේ. මද උණුසුම වතුරෙන් කට හොදන්න ඕනේ. ඒක ඔයාලත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක සමහර අනිවාර්යෙන් ડોක්ටර්ස්ලා ඒක දැනුවත් කරනවා. නැත්තම් පොඩි පොඩි ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට දැන් ඔය බෙහෙත් බොන එක නැතුව ඕක පාවිච්චි කරන්න පුළුවන් කියලානේ කිව්වේ. දැන් ඕකට මේ දැන් එතකොට මේ ජීවිත කාලෙම ඕක පාවිච්චි කරන්න නැත්නම් එතකොට ඇඩි නැත්නම් එහෙම නැත්නම් සමහර ඕක නැතුව ජීවත් වෙන කෙනෙක් ඇඩික්ට් වෙන කේස් එහෙම මොනවද තියෙනවද ඔකට? නෑ ඒක එනම තියෙන මිත්‍යා මතයක් ඒක. ඒ කියන්නේ ඉන්හෙලර්ස් වල ඇඩික්ට් වෙන්නේ නෑ. ඔය මං අහලා තියෙනවා මොකද මේ කියන්නේ මිනිස්සු ඇවිල්ලා කියනවා මේ සමහරලාට ඔය කියන්නේ ඒක නැතුව ඊට පස්සේ කියන්නේ ඒ ડોක්ටර්ස්ලා ඒක පාවිච්චි කරන දෙකම සමහර ළමයින්ට එහෙම ලියුවට පස්සේ ඕවට ඇබ්බැහි වෙනවා ඕක නැතුව ඉන්න බැරි වෙනවා ඊට පස්සේ දිගටම ඕක ඕන වෙනවා. ඒක මෙහෙම ඒක මේ වෙලා තියෙන ඒක ඉතියමත් ඇවිල්ලා තියෙන්නේ ඉන්හෙලර් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අපි ඒක අපි නිර්දේශ කරපුවාම සාමාන්‍ය මාස 6ක් විතර පාවිච්චි කරන්න කියනවා. ඒතොර ළඟ ඉන්න කෙනෙක් දකිනවා මෙයා මේක නිතර පාවිච්චි කරනවා. ඒතොර එයා හිතන්නේ එයා මේකට ඇඩික්ට් වෙලා කියලා. නැත්නම් මේ ඇබ්බැහි වෙලා කියලා. ඇබ්බැහි වෙනම කොහොම මේක නිකොටින් නෑනේ. එතකොට මේ තියෙන්නේ ඒක දුර්මතයක්. එතකොට මේ විශේෂයෙන් අපි ඒක දැන් ඉන්හෙලර් එක පාවිච්චි කරනවා කියලා අනිත් දේ තමයි අපිට බොන බෙහෙත් නොබී ඉන්නත් බෑ. අපිට ඉන්හෙලර් එක පාවිච්චි කරනවා කියලා ඇදුම ගොඩක් හැදුනොත් අපිට ගෙදර ඉන්නත් බෑ. ඒ කරන අපි වෛද්‍ය උපදේශ අනුව වැඩ කරන්න අපි අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. සමහරවිට අපිට බොන බෙහෙත් බොන්න අවස්ථාවක් එන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක පාවිච්චි කරනවා කියලා මේක මතම නැදලා ඉන්නත් බෑ. එහෙනම් මේ අද අපි කතා කරේ ඉන්හෙලර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. තැන්කියු අකලංක අද ප්‍රෝග්‍රෑම් එකට ඉන්හෙලර් එකක් තරම් ඇවිල්ලා තියෙනවා. තව දවසක මොකක් කරේ කතා කරමු. අනිවාර්යයෙන් මේ වගේ මොකක් කරේ දෙයක් ගැන පාවිච්චි කරන විදිහ ගැන කතා කරමු අපි. හරි.